ඔයා ටී එක බොන්නේ ලස්සන. මිනිස්සුන්ගේ නම තියාගෙන මිනිස්සු කියලා ජීවත් වෙන සතුන්ට දිනේ ධර්ම මිනිස්සු. අනිවාර්යයෙන්. එහෙනම් එයා චාටර් මම මේකර්. ඔව් ආරේට හරි. එයා ඉතිපන්ද ඉන්දර. මම අවුරුද්දට මාස 12ම සතුටින් ඉන්නවා සන්තෝෂයෙන්. එහෙම ඕනේ. ඒ බඩු බල්ල මම ආදරේ තමයි බලාපොරොත්තු වෙන්නේ සල්ලි නෙමෙයි. ශ්‍රී ලංකා මේ සල්ලි තියාගෙන කඩේට එන තේ බොනවා. හේතුව සල්ලි කොට සල්ලි කන්න බෑ. අනිවාර්යයෙන්. යාම තමයි කන්න පුළුවන්. සල්ලි කියලා සල්ලි එකතු කරන එක සල්ලිකාරයා නෙමෙයි. ඌ හිඟන්න. Watchman, සල්ලි වලට මොනකාරයා. සල්ලි තමයි. අපි තමයි පොඩි කෙල්ලියෝ, genuine gentleman. මම එලා අගමැති මන්ත්‍රී ජනාධිපති කෙනෙක්. සාමාන්‍ය නාට්‍යම වැඩ කරලා මේ දාඩිය කරලා අනුකරන පුකිලේ මගේ ගාව ලොකුකම අහංකාරකම ඒවන මගේ ගාව තියෙන විදිහරියම මිනිස්සු. එයා සිංහල දෙමළ මුස්ලිම් අදාළ නැහැ ගාව. මට දන්නේ જાති ඥානි જાති පිරිමි જાති මිනිස්සු જાති. සිංහල මිනිහා කියවට එයාට ලේල කොළපාට නෑනේ. මුස්ලිම් මිනිහා කියවට නිල් පාට දෙලේ නෑනේ. ඔක්කොම මවුලේ රතු පාට රෙඩ් මාක්. කවුරු දාත මාසයක් නෙමෙයි ඉක්ුනේ දාමාසය. ඒ අපි සල්ලි ගන්න ලක්ෂයක් කෝටියක් කියනවා. ඒ ගානේ ජීවත් වෙන්නේ නැහැ කවුරු. අපි අවුරුදු 10ක් ජීවත් වෙන්න ආවේ නැහැ සර්. කාල සීමාව. ගුරු අල්ලා දේශ පාර්ලිමේන්තුව නෝල දිනවා. එයා ගස්සනවා අපි නටනවා. අපි ගෝලි කඩාපු වෙලාවට රයිස් නැහැ, කොට්ට නැහැ, මෙට්ට නැහැ, තේ නැහැ. සිගරට් නැහැ, බීඩි නැහැ, ඉඩම් කඩන්න නැහැ, කාර් නැහැ, නතරම් කඩන්න නැහැ, මෙනික් නැහැ. not take me. අපි කියලා කලාවේ කියලා වලකට දානවා අපේ කටේ පස්. ගෙදරට ආපු කටියේ කටේ බත්. අද මරණත් පාටි මොනවාද අරක්කු ඉපදුනත් පාටි මොනවාද බියර් අරක්කු ඒක තමයි ඔබියගේ ජීවත් වෙන මිනිස්සු මම කියන්නේ වැරදි නෙමෙයි ඔබියගේ ගෙනියන්නේ ඔබියක් තියෙන්න ඕනේ ඒක තමයි සතුට එයා කුඩු බොනවා ගංජා බොනවා අරක්කු බොනවා ඒක අදාළ නැහැ මම එයාගේ ආතලගේ එයා ගෙනිච්චානේ මං කියන්නේ හොරකම් කරන්නට කමිනිකේ ඉරියර කරන්නට අම්බ කරලා කුඩු නෙමෙයි අයිචාරි ඩොක් කරි දාන්න ඔයගොල්ලෝගේ සන්තෝෂය සතුටු ඔයගොල්ලෝ ජීවිත ගත කරන්න කමියුනිටි ඉරියල වෙලා ජීවත් වෙන්න. ඒකත් ආරෝප්‍ය කියන එක ජෙනවින් වීමක්. අපි ඉපදෙන්න ඉස්සලා ආච්චිලා සීයලා අපේ ඇට උටාමර දීපු වීම. ඒ වගේ එක එක වීම තියෙනවා. දැන් අයිස් කියන වීමක් කියලා තියෙනවා. ඒක කොනවා කට්ටිය. ඒක මම කියන්නේ කවුරුනත් ගමන්නේ වීම කරගෙන අම්බු කොලා බොන්න. නැත්නම් ඔයාගේ කොහොමද සිරසේ වොයිස් කට් එක ගියා සෑහෙන ලොකුවටනේ. ඉතින් මම සතුටින් ඉන්නේ අද ඉරිදා දවසේ පොයේ දවසේ මම ඔබි එක තමයි බීච් එකට යන එක. නැත්නම් ආවවත් මම යනවා. මගේ ආසික එක. නැත්නම් කියන්නේ බුදුන්ගේ ආස්කමෙන් එන එක. ඒක ලිෆ්ට් එක අපිට. අපි වැසලත් දෙන්න ඕනේ වේණුම් කණ්ඩායම අවුවට. දැන් එක කියලා ඊයේ පෙරේද මට කියනවා හරි රත්නේ එම්ජිආර් අයියා. ඒක කියලා. මම කිව්වා මොඩ කතාව කියන්නේ බා රත්නේ හොඳ නැහැ කියනවා. ඒ රත්නේ දාන්නේ ඔය ගෙදර උයලා කන්නේ. රත්නේ කියන්නේ මොනවද ගින්දර. එතකොට රසයි නේ කෑම. මේ රත්න උයලා දීපොත් රත්නේ කෑම හොඳයි. ඔයගලන්ට එන ගෙදර ඉන්න අල්ලා දායි ඩොක්ටර්. අල්ලන්න කියලා. මැනික් ඩොක්ටර් නැත්නම් ඒ කියන්නේ පරිසමකවට මේ මොම මාත්තුරු නෙමෙයි. මාත්තුරු වෙනයි මාත්තුරු වෙනයි. අපි තමයි මාත්තුරු. මාත්තුරු ඔක්කොම ජීවා. කනට ගාලා බඩට ගාලා ගින්දරයි දිමයිනේ කොපත්ති මාදනයගේ බඩ. අපි ලොක්කා කිව්වේ කොන්නේ චමන් කරතු කාලව. නාඩෝඩි වන්නන් එංගල් අන්න MGR මක්කල් දිලව දුක්ඛතාගේ හිතව. එයාගේ අනුගමන තමයි මම ගෙනියන්නේ. සතුට ලබා ගන්න අද කෝටි ගණන් ජර්මන් කැනඩා පාකිස්තාන ලන්ඩන් සිංගප්පූර් ඇමරිකන් රෂියන් චයිනා දුබයි ඉන්දියා හොංකොං ලන්ඩන් මම හොයාගෙන එනවා. ඒක මගේ වීඩියෝ ප්‍රචාරය වෙලා ලෝකෙටම නම්බර් 1 මම තමයි. අනිත් කට්ටිය ඔක්කොම 2 3 ඉන්නවා හැම රටම. නැත්නම් රේස් එකේ ඉන්නවා වගේ කට්ටිය එක රටවල අතර පස් දිනේ. ඒ වගේ මැච් වල ඉන්නවා. ටයිගර් කාලා කර්තා දින නාට්‍යාම කෙනෙක් කොයි රටේ ඉන්නේ කියන්න බලන්න. ලංකාවේ. Loki, never, one shot number superstar, Sri Lanka hero, MGR. And මම විතරයි ඉන්නේ කියන්න බෑ. ඔයගොල්ලෝ අම්මලා
ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා ගාවවත් කියයි වුණා දන්නවද? අපේ උපන් කාලෙත් දැකලා නැහැ පුතේ. ඒ වගේ නාට්‍යම ගින්දර වගේ ඉන්නවා. අනිවාර්යෙන්. මම දාලා තියෙන සූ එකේ ගාන දන්නවද? මම ලොකුකමට කියන්නේ. 10500 රබර් එකේ මෑවේ මේ කිට් එකට. හරිද? මට ආසයි ඉස්සර අඳිනේකට සතුට ලබාගෙන සතුටේ ජීවත් වෙන්න. ඒක වැරදිද? හරි. රස්සාව කරන එක වැරදිද? හරි. අඳින එක හොඳ විදිහට ඉන්න එක වැරදිද? හරි. තව මිනිහගේ ආදර ලබා ගන්න එක වැරදිද? ඒක හරි. වැරදි නම් ගිනි ආයුධ කරගෙන මිනි මරන්න. අපිට ඕනේ නැහැ පාතාලේ. අපි පාතාලේ නෙමෙයි යන තාලේ. ඔව්. අපි ඇවිල්ලා උඩබල කරගලට ඒක අපේ මූණට තමයි වදින්නේ. වදිනවා. නරක නම් මෙහෙම කරන්නේ කියලා ගන්නට අපි ඕදනාමේ පඩිය යන්න ඕනේ. දුකින් නැතුව දෙයක් ලබා ගන්න බෑ. දුකින් නැතුව ඒකට ලබා ගන්න මේ දේ ඉන්නේ යන සිංහල නැති එක. ඔව්. අපි දේන දාඩිය කොළ අම්බ කරන එක අපිට තියෙනවා. ඒක අපි පොල් සම්බල් බත් කෑවතනේ සතුටෙන් ඉන්නවා මාත්‍යා. අනිවාර්යෙන්. Thank you so much. Okay. Assalamualaikum and video පිළිගිරෙන් පෙට ඉන්දියා. ලංකාවට මේකයි නේ මම එනකොට පොරේ